ඉතින් අපෙන් ගොඩ දෙනෙක් අහන කතන්දරයක් තමයි මේ වාහනයක ඔයිල් ලෙවල් එක බලනවානේ. අපි සාමාන්‍යයෙන් කියලා තියෙනවා උදේට ඔයිල් එක බලලා ඔයිල් ලෙවල් එක බලනවා ඔයිල් වතුර බලනවා කියලා ඔයගොල්ලෝ සාම්ප්‍රදායික අපි කතාව. අතරම වාහනයක ඔයිල් බලන්න ඕන කොයි අවස්ථාවේද කොයි විදිහටද කියලා පුංචි රිවිව් එකක් කරන්න මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ දන්නවා වාහනයක සාමාන්‍යයෙන් ඔයිල් බලනකොට වාහනයක ඔයිල් අපිට දැන් උදේ එන්ජින් එක කූල් වෙලා තියෙන අවස්ථාවේ මේ ඩිප් ස්ටික් එක ඇදලා බලන්න පුළුවන්. ඉතින් මේ ඩිප් ස්ටික් එකේ තියෙනවා මැක්සිමම් සහ මිනිමම් කියලා ලෙවල් දෙකකුත්. ඉතින් මෙන්න මේ ගැන චුට්ටක් කතා කරමු. ඇත්තටම මැනුෆැක්චරර් එහෙම නැත්නම් වාහන නිෂ්පාදකයෝ රෙකමන්ඩ් කරන්නේ මේ වාහනේ ඔයිල් බලන එක හරියට කරනවා නම් මේක කරන්න ඕන සාමාන්‍ය වාහන එන්ජින් එක වෝම් අප් වුණාට පස්සේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එන්ජින් එක රත් වෙලා විනාඩි 2-3ක් තිබ්බට පස්සේ මේ එන්ජින් එක සාමාන්‍යයෙන් අර ඔයිල් ටික විස්කෝසිටි අඩු වෙලා ඔක්කොම සම්ප් එකට බහිනවා. මෙන්න ඊට පස්සේ තමයි මේ ඔයිල් එක බලන්න කියලා කියන්නේ. අතන ඔයිල් එක බලන්නේ කොහොමද? මේ තියෙන්නේ ඔයිල් බලන කූර. නැත්තම් මේකට අපි කියනවා ඩිප් ස්ටික් එක කියලා. මේ ඩිප් ස්ටික් එකේ මේ විදිහට එළියට අරගෙන අපි මුලින්ම මේක හොඳට පිහදාන්න ඕන. ඔයාලා වෙනවා පිහදැම්මට පස්සේ මේකේ තියෙනවා පොඩි ඩොට් දෙකක්. සමහර ඒ වගේ මේක මැක්ස් මින් කියලා ගහලක් තියෙනවා. මෙන්න මෙහෙම ඩොට් දෙකක් තියෙනවා. ඉතින් මේ ඩොට් දෙකේ එකක් උඩ එකක් යටනේ තියෙන්නේ. මෙන්න මේ ලෙවල් දෙක අතරමැද හෝ මේ උඩ ලෙවල් එකට තමයි මේකේ ඔයිල් ලෙවල් එක තියෙන්න ඕන. ඉතින් පල්ලෙහා ලෙවල් එකෙන් යටට තියනවා කියන්නේ ඔයිල් ඇත්තටම අඩුයි. යට ලෙවල් එකේ තියනවා කියන්නේ ඔයිල් අඩුයි. ඉතින් මේ දෙක අතරමැද කොතනද තියෙන්න ඕන කියන එක කොට දෙනේ ප්‍රශ්න අහනවා. උඩ පැත්තට වැඩි වෙන්න තිබ්බට කමන්නේ නැහැ. ඉතින් යට පැත්තට වැඩි වෙන්න යට පැත්තට ලඟ වෙන්න තියනවා කියන්නේ ඔයිල් අඩු මට්ටමට වැඩි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ තිතේම තියෙන්න ඕනේ නැහැ. නමුත් මේ තිත් දෙක අතර ගත්තොත් එහෙම නැත්නම් මේ මිනිමම් මැක්සිමම් අතර ගත්තොත් 75%ක්වත් උඩ ලෙවල් එකේ තියෙනවා නම් හොඳයි. රයිට්. අපි බලමු කොහොමද බලන්නේ කියලා. මම මේක හොඳට පිහදාලා ආපහු මේක තිබ්බ මෙන්න මේ ලොකේෂන් එකට හොඳට ඇතුළට සම්පූර්ණම බස්සලා හිමීට මම මේක ඇදලා ගන්නවා. රයිට්. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ තමයි ලෙවල් එක. දැන් මේකේ උඩරිම ලෙවල් එකට තියෙනවා. හරි. උඩරිම මට්ටමට මේකේ තෙල් තියෙනවා. ඒ වගේම මේ තෙල් පාට ගත්තොත් ඔයාලට පේනවා ඇති. මේකේ පොඩ්ඩක් තෙල් ටිකක් තද දුඹුරු පාටට එන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය ඕගොල්ලෝ මේක හොඳ ඔයිල් එකක් එක්ක නිකන් බැලුවොත් මේ තද දුඹුරු පාට එනවා කියන්නේ ඇත්තටම දැන් මේක ඔයිල් එක මාරු කරන කාලෙට ඇවිල්ලා තියෙන්නේ පිච්චිලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම දැන් කිලෝමීටර ගාන ඇවිල්ලා තියෙන්නේ මාරු කරන්න. ඉතින් ඔයිල් බලනකොට ඔයිල් ලෙවල් එක කොහොමද බලන්නේ සහ ඔයිල් එක නියමිත උෂ්ණත්වයේදී බලන එක තමයි ඕගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඉතින් මම මේ කතාව කරන්න ගත්ත සමහර රෙෆරන්ස් තියෙනවා. ඔයගොල්ලොන්ට යම්කිසි ගැටලුවක් තියෙනවද නැහැ එහෙම නෙමෙයි මේක අනිවාර්යෙන් උදේ විතරයි බලන්න ඕන එන්ජින් එක එහෙම ස්ටාර්ට් නැහැ කූල් අවස්ථාවේ බලන්න කියලා ඔයගොල්ලන්ට පුළුවන් ටෙක්නිකල් ඩොකියුමන්ට්ස් තියෙනවා ඕන තරම් වර්ක්ෂොප් මැනුවල් ටෙක්නිකල් බුලටින්ස් net එකේ අද වෙනකොට සර්ච් කරන්න පුළුවන් ඉස්සර වගේ නෙමෙයි ඕන තරම් තාක්ෂණික කරුණු ගන්න පුළුවන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් ටෙක්නිකල් මැනුවල් එකක් නැත්නම් වර්ක්ෂොප් ඕනර්ස් මැනුවල් එකක් මේ අයිතිකාරයෙක් පාවිච්චි කරන මැනුවල් එකක් පාවිච්චි කරලා ඒකේ තියෙනවා කොයි විදිහටද ඔයිල් බලන්නේ කියලා. ඉතින් ඔයිල් ලෙවල් එක අනිවාර්යෙන්ම අර කියපු විදිහට තියෙන්න ඕන. ඔයිල් එක අඩුයි නම් ඔයිල් ෆිල් කරන එක හෝ ඔයිල් එක නැවත මාරු කරනවා කියන එක ඔයගොල්ලෝගේ අතේ තියෙන කාරණාවක්. නමුත් තාක්ෂණික විදියට ගත්තොත් එහෙම ඔයිල් එකක් අඩු වෙනවා නම් ඒකට හේතු බලන්න ඕන. ගොඩක් අඩු වෙනවා නම් ඊළඟට ඔයිල් එක මේ අර මැක්සිමම් මට්ටමින් එහාට දාන්නත් එපා. ඒ කියන්නේ වැඩිපුර ෆිල් කරන්නත් එපා. එතකොට ගොඩක් වෙලාවට ඒක ප්‍රෙෂර් එකක් අර අමතර ප්‍රෙෂර් එකක් ඩිවෙලොප් වෙලා ඒක සීල් වලට ඇතුළේ තියෙන ඒ කියන්නේ රබර් සීල් වලට ඒ වගේම අර ෆෝමින් ඒ කියන්නේ අපි කියනවා මේ පෙන ගතියක් ඇති වෙන්න මේ වගේ ගොඩක් දේවල් වලට මේක බලපාන්න පුළුවන්. ඔන්න ඉතින් වැදගත් ටිප් එකක්. ඉතින් මේක හොඳයි කියලා හිතනවා ඔයගොල්ලෝ. වාහන පාවිච්චි කරන හැමෝටම දැනුවත් වෙන්න මේක ෂෙයා කරලා දාන්න.